Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා දැන්ටම දන්නවනේ අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපි පතායවල ජේම්ස් ඩිස්කවරි එක බලලා හොඳටම බඩගින්න තමයි හිටියේ. ඊට පස්සේ අපි ආවා අපේ ලන්ච් එක ගන්න පතායවල තියෙන The Blue Touch කියන ඉන්දියන් රෙස්ටුරන්ට් එකට. අපිට තිබුණ බුෆේ කවුලක් නැහැ. ඉතින් කෑම රසට තිබුණා. අපි හොඳට මහන්සි වෙලත් ආපු නිසා අපි හොඳට කෑවා ඉතින්. අපිට පතායවල දවස් දෙකක් ඉන්න තිබුණා. අපි ෆස්ට් ඩේ එකේම ගියේ පතායවලට. ඔයාලට දැන් ඔය පේන්නේ පතාය බීච් එක. දැන් හවස 3:30 විතර ඇති. අපි දැන් මේ යන්නේ අපි ඉන්න හොටෙල් එකට. අපේ තායිලන්ඩ් ගයිඩ් ලෙකි එයා අපිට විස්තර කර යනවා. හෙට අපිට යන්න තියෙන පතාය බීච් එකට. අපිට විස්තර කර යනවා. ඉතින් දෙපැත්තේ තියෙන දේවල් ගැන අපි කොහොමද හෙට ඇවිල්ලා ඉන්න ඕන කියන ඒවා අපිට කියලා දෙදී තමයි මේ යන්නේ. ඔන්න අපි හොටෙල් එකට ආවා. This is the hotel where we are staying for 2 days. මේ තියෙන පතායා Golden Beach hotel එක. This is a 4-star hotel. අපි බලමු ඇතුළට ගිහිල්ලා hotel එකේ interior එක කොහොමද කියලා. හිමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. සිතින් අනේ පතන්නේ මායත් මගේම වෙන්න කියා. ඔයා රකින්න ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුන රූම් එක. අපි බලමු කොහොමද අපේ රූම් එක කියලා. ඉතින් මේ තමයි අපේ රූම් එක. අපිට අවශ්‍ය ටී කොෆි තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා, වතුර උණු කරගන්න ජග් එකක්, හැමදේම ඉතින් අපිට හොඳ කම්ෆර්ටබල් විදියට තිබුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බලමු අපේ රූම් එකට මොන වගේ view එකක්ද පේන්නේ කියලා. මේ තියෙන්නේ අපේ රූම් එකට තියෙන පේන view එක. හරිම ලස්සනයි. ඉතින් අපි ඉන්නේ දැන් මේ පතායවල. ඊට පස්සේ අපි වශයෙකුත් අරගෙන කොෆි එකකුත් හදාගෙන බිව්වා. බීලා පොඩ්ඩක් අපි හිතුවා පතාය ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදින්න. චුට්ටක් රෑ වෙලා දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. අපි තව ටිකකින් පතාය ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා එන්න යනවා ඉතින්. අපි කොෆි එකක් බීලා ඔන්න ආවා පතාය ටවුන් එකේ චුට්ටක් ඇවිදින්න. මෙහි ඉතින්
මෙහෙ ගැන දන්න අය දන්නවා මොන වගේ වයිබ් එකක්ද මෙහෙ රැට තියෙන්නේ කියලා. අපි ටිකක් වටපිටාව බලන්නත් එක්ක තමයි පොඩ්ඩක් ඇවිද්දේ. අපි ගොඩක් එහාට ගියේ නැහැ. අපි අපේ හොටෙල් එක අවට විතරක් පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් මොන වගේද කියලා බලන්න ඕන නිසා මන්දාරමින් එහා අපි ඉතින් ඔන්න චුට්ට ඇවිද්දා ටික හැබැයි ටිකක් මහන්සියි. ඒ නිසා අපිට තව දවසක් පතෑවල ඉන්න තියෙන හින්දා අපි පොඩ්ඩක් ඇවිදලා අපිට එන්න කිව්වා අපේ ඩිනර් එක ගන්න යන්න. ඉතින් අපේ ඩිනර් එක ප්‍රිපෙයාර් කරලා තිබුණේ වෙනම රෙස්ටුරන්ට් එකක. අපි ඉන්න හොටෙල් එකේ නෙවෙයි. ඉතින් මේ තායිලන්ඩ් ගයිඩ් අපේ ලෙකි අපිට මෙහි තියෙන කල්චරල් ටයිප් එක ගැන මේ hina වෙවි කිය යනවා. ඉතින් මේ යන්නේ අපි ඩිනර් එක ගන්න අපේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඒක අපි ඉතින් යනවා. එයා මේ කියන්නේ අපිට හෙට ඇක්ටිවිටීස් ගොඩක් කරන්න තියෙනවා පතාය සිටි එකේ. ඒක නිසා ගිහිල්ලා නිදා ගන්න රැහැ වෙනකන් රවුම් ගහන්න එපා කියලා අපිට කිය මේ යන්නේ ඉතින්. ඔයාලට මේ පේන්නේ මසාජ් කරන තැන. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් හරිම සාමාන්‍යයි. අඩියෙන් අඩිය වගේ මේ වගේ දේවල් තියෙනවා. අපිටත් ගිහින් මසාජ් කරගන්න පුළුවන්. ඉතින් පේනවනේ. ඔන්න ඊට පස්සේ ආවා අපි අපේ ඩිනර් එක ගන්න. මේ තමයි අපිට ඩිනර් එක ප්‍රිපෙයාර් කරලා තිබුණු රෙස්ටුරන්ට් එක. तुझे मिलके ये दिल मेरा बह जाएगा इसी बात का डर है मुझको कि हो ना जाए प्यार तुमसे मुझे कर देगा बर्बाद इश्क मुझे ඉතින් අපි අපේ ඩිනර් එකත් අරගෙන අපි ලේස්ති වුණා හොටෙල් එකට යන්න. මොකද අපි හෙට උදේම රෙඩි වෙන්න ඕන පතායා යන්න. පතායා සිටි එකට අපිට ඇක්ටිවිටීස් ගොඩක් කරන්න තියෙනවා කිව්වා. අපි ඉතින් මේ ආපහු හොටෙල් එකට යන ගම මම හෙට පතායා දෙවෙනි දවසේ vlog එක ඔයාලට හෙට අරගෙන එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.